අනේ වාව්. අද නැන්දම්ම උදෙන්ම නැගිටලා ගුලාබ් ජමුන් හදලා ලේලිගේ උසස් වීම සමරන්න. හොඳ වෙලාවට මම හිටියේ. නැතන් කවුද පොඩි දරුවට සිරිත් විරිත් උගන්වන්නේ? පැණි රස කෑමක් හදලා හොඳ දේවල් සමරන්න ඕනි කියලා. මම දන්නවා. මම මුලින්ම ඉස්කෝලේට ගිය දවසේ අම්මා මට බ්‍රවුනිස් හදලා දුන්නා. ඔයාගේ අම්මා දන්නේ නැහැ ගුලාබ් ජමුන් හදන විදිහ. ඉතින් ආච්චි බ්‍රවුනිස් හදන විදිහ දන්නවද? yes. අම්මගේ පැත්තමයි ගන්නෙ නේ. hey. චා පිළිගන්නවා අපේ උපසභාපතිතුමියව. ඇයි මොකද? උසස් වීම ලැබුණා නේද ඔයාට? ලැබුණා. ඒත් තාත්තම ප්‍රොමෝෂන් එක ගන්නේ නැහැ. ඇයි? ඔයා අනුජ් එක්ක මේ ගැන කතා කරලා ඉන්න. මෙච්චර හොඳ අවස්ථාවක් එපා කියන්නේ. අම්මේ. මොකක්ද හේතුව? උසස් වීම එක්කම මාව බැංගලෝර් වලට මාරු කරනවා. එහෙම වුණොත් මට වැඩ කරන්න වෙන්නේ හින්දා. වංචාකාරයෝ. මට විශ්වාසයි මේක ඔයාට දෙන්න හිතපු එකක් නෙවෙයි. කොහොමද එහෙම කරන්නේ? බිරිඳක් අම්මා කෙනෙක් වෙච්ච අය දුරකට යවන්නේ? නවත්ත ගන්න. ඔයා කරපු දේ හරි උසස් වීම එපා කියලා. කොහොමද ඒක හරි වෙන්නේ? මෙච්චර කාලයක් මෙයා උදේ රෑ නැතුව වැඩ කරේ මේ තනතුර වෙනුවෙන්. ඒක මෙහෙම එපා කියන එක හරිද? මට උසස් වීමක් ලැබිලා මම කිව්වා නම් අපි හැමෝම බැංගලෝර වලට යමු කියලා. ඔයාලා හැමෝම එනව නේද? එහෙනම් වත් වෙනව නේද? එහෙනම් වත් වෙනව නේද? එන්නේ නැද්ද? කොහොමද එහෙම වෙන්නේ? ශකුන්ගේ ස්කෝලේ අම්මගේ ඩොක්ටර් තාත්තගේ යෝග ක්ලාස් එක ඔයාගේ ඔෆිස් එක අපේ හැමදේම මෙහෙනේ තියෙන්නේ. මොකක්ද? අපිට ඒවා අපහු පටන් ගන්න පුළුවන් නේ. මොකක් හරි නීතියක් තියනවද? ඔයාගේ මහත්තයා ඉන්න තැනම ඔයත් ඉන්නම ඕනේ කියලා. අම්මා තාත්තා දැන් මෙයාලට කතා කරන්න. උසස් වීම බාර ගන්නවා කියලා. කන්න උඩට. හොඳ දෙයක් වුණා.